හරි බිහාර අපි මේකේ 6 වෙනි ගානකම් කතා කරානේ. එතනින් එහාට අපි මේ පුළුවන් ටික මම ඔයාලට මෙහෙම දාන්නම්. ඊටු ටික අමාරුව මම ක්ලාස් එකේදී කියා දෙන්නම්. හරි 9 වෙනි ගාන බලන්නකෝ. find the value of this. මෙන්න මේකේ value එක හොයන්න කියලා තමයි කියන්නේ. හරි. මේ වගේ ගානක් හදද්දී ඔයාලට මතක් වෙන්න ඕනි ස්ක්වයර් නම්බර්ස් පාඩම අපි 8 වසරේදී කරපු. ඒකදී අපි මොකද කරේ? ස්ක්වයර් නම්බර් එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. එතකොට මේකෙන් කියන්නේ 2 වැඩි කිරීම 2 කියන එක. හරිද? එතකොට ඕකෙම අනිත් පැත්තේ කියන්නේ ස්ක්වයර් නම්බර් එක ස්ක්වයර් රූට් එක වර්ගයක වර්ගමූලය ස්ක්වයර් නම්බර් එක ස්ක්වයර් රූට් එක. එතකොට මේක සමාන වෙනවා මේකට. මොකද ඇයි එහෙම වෙන්නේ? මෙයාට මෙයා කැන්සල් අවුට් වෙනවා. 2 වර්ගයේ වර්ගමූලය සමානයි 2යි. 4 square square root 4. ඒ කියන්නේ මෙයාට මෙයා කැන්සල් අවුට් වෙනවා. හරිද? අන්නේ නීතිය මේකෙදිත් අපි අනුගමනය කරන්න ඕනේ. එතකොට මේකේ මොනවද ඒ වගේ කපලා දාන්න පුළුවන් කට්ටිය ඉන්නේ? මෙන්න මෙයාගේ ඉන්නව නේද? ඒක අපි ඒ නීතියට අනුව කරන්න බලමු. ඒ කියන්නේ මේකේ 3 ස්ක්වයර්ගේ ස්ක්වයර් රූට් එකක් ඉන්නවා. ඒක වැඩි කිරීම 5 ස්ක්වයර්ගේ ස්ක්වයර් රූට් එක ඉන්නවා. ඊට පස්සේ 7 ස්ක්වයර් ඉන්නවා. මේකනේ ඉන්නේ. එතකොට මේකේ අර කලින් නීතිය අනුගමනය කරාම මොකද කරන්න පුළුවන්? ඔයාට මෙන්න මේ ස්ක්වයර් එකට ස්ක්වයර් රූට් එක කපලා දාන්න පුළුවන්. කපලා දාලා 3 අන්තිමට ලියන්න පුළුවන්. මේ දෙන්නම් වෙනුවට. ඊට පස්සේ වැඩි කිරීම මෙයා වෙනුවට මෙයාව කපලා දාන්න පුළුවන්. එයා වෙනුවට අන්තිමට 5 ඉතුරු වෙන්නේ. හරිද? ඊළඟට මෙතනින් 7 ස්ක්වයර් එනවා. 7 ස්ක්වයර් කියන්නේ 7 වරක් 7 කියන එක නේද? 7 දෙපාරක් වැඩි වෙනවා. 7 වරක් 7 49යි. හරිද? ඊළඟට දැන් මට මේක වැඩි කරලා උත්තරේ ලියන්න තියෙන්නේ. 15 වරක් 49. හරි. මේක ඔයා වැඩි කරලා ලියා ගන්න. ඔන්න ඔහොමයි ගාන හදන්නේ. හරි. ඊළඟට 10 වෙනි එකේ දීලා තියෙනවා simplify කියලා. simplify කරන්න තියෙන්නේ මෙන්න මේකට වාට වගේ බිත්තිය ගහපු බෝඩ් මාස් ඕන වෙනවා. හරි. එතකොට මේකේ තියෙන මේ තියෙන ප්‍රකාශනයට අනුව බෝඩ් මාස්ගෙන් කවුරුද මේකේ ඉන්නේ? මේකේ ඉන්නවා බ්‍රැකට්ස් ඉන්නවා තමයි. හැබැයි ඊටත් වඩා බ්‍රැකට්ස් ඇතුලේ පද දෙකක් නැහැනේ. එතකොට අපිට බ්‍රැකට්ස් අයින් කරන්න පුළුවන්. මෙයාව අයින් කරා ඔෆ් කියන එකනත් නැහැ. ඩිවිෂන් උත් නැහැනේ. ඊළඟට කවුද ඉන්නේ? මල්ටිප්ලිකේෂන්. මල්ටිප්ලිකේෂන් මෙන්න මෙතන ඉන්නවා. එහෙනම් අපි මල්ටිප්ලිකේෂන් එක තමයි ඉස්සෙල්ලාම කරන්න ඕනේ. එතකොට ඍණ 2 හැමම ලියනවා මම. ඊළඟට එකතු කිරීමත් එහෙමම දානවා. දැන් මම මෙන්න මේ දෙන්නට මල්ටිප්ලිකේෂන් කරනවා. මෙන්න මේ දෙන්නට මල්ටිප්ලිකේෂන් කරනවා. මොකද බෝඩ් මාස් එකට අනුව අපි මල්ටිප්ලිකේෂන් තමයි ඉස්සෙල්ලාම කරන්න ඕනේ. එතකොට 4 වරක් 7 4 වරක් 4 28යි මයිනස් මල්ටිප්ලයි කරාම මොකක්ද එන්නේ? ප්ලස් එන්නේ. හරිනේ. ඊළඟට මොකද අපි කරන්නේ? මෙන්න මේකේ ඊළඟ පියවර ලියා ගන්න ඕනේ. මේකේ ඍණ 2 ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මම අර කියා දුන්නේ. මෙන්න මේකේ මෙන්න මේ දෙන්නම් වෙනුවට මම ලියනවා කවුද? ප්ලස් ඉද්දි ප්ලස් ගුණ වුණාම එන්නේ කවුද? ප්ලස්මයි. -2 + 28. එතකොට ඒකේ ආන්සර් එක 28න් 2ක් අඩු වුනහම එන උත්තරේ. වැඩි එකෙන් අඩු එක අඩු කරලා වැඩි එකේ ලකුණ දාන්න ඕනේ. එතකොට 28න් 2ක් 26යි. වැඩි එක්කෙනාගේ ලකුණ ධන. මේක තමයි උත්තරේ. හරි. ඊළඟට මේකේ කියනවා 11 වෙනි එකේ find the probability of getting square number when drawing a regular die number to 1 to 6. හරිද? එතකොට අපි රෙගියුලර් ඩයි එකක් තමයි දාන්නේ. ඒ කියන්නේ දාදු කැටයක් දානවා උඩ විසික් කරනවා. එතකොට ස්ක්වයර් නම්බර් එකක් හම්බ වෙන
probability එක තමයි ලියන්න තියෙන්නේ. එතකොට ඩයි එකක් දැම්මහම එන numbers එන්න පුළුවන් numbers ටික ඔක්කොම ලියමුකෝ ඉස්සෙල්ලාම. ඔක්කොම එන්න පුළුවන් numbers 1 2 3 4 5 6. ඔන්න ඔය numbers 6න් එකක් එන්න පුළුවන් අපි මේ ධාතු කැටයක් උඩ දැම්මහම. regular die එකක් දැම්මහම එන්න පුළුවන් මේ numbers. ඊළඟට මේ අතරින් අපි square numbers මොනවද කියලා හොයාගන්න ඕනේ. එතකොට මතක් කරලා බැලුවොත් square numbers කියන්නේ මොනවද කියලා දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ. අමතකයි නම් මම මතක් කරන්නම් ටක් ගාලා. square numbers කියන්නේ ඒ number එක ඒ number එකෙන්ම වැඩි කරාම එන ඒවා. උදාහරණයක් විදිහට ගත්තොත් එක් වරක් 1 1යි. දෙවරක් 2 4යි. තුන් වරක් 3 9යි. එතකොට මේ විදිහට මම මේ ලියන numbers ඒ කියන්නේ 1 4 9 ඔය කියන numbers තමයි square numbers. එතකොට මට ඊළඟ square number එකක් කියන්න බලන්න ටක් ගාලා. 4 වරක් 4 16යි. එහෙනම් 16 කියන එකත් square number එකක්. හරිද? එතකොට මට එහෙනම් මෙන්න මේ numbers අතරින් square numbers round කරොත් ඔයා round කරලා ලිව්වොත් කවුරුද එන්නේ? මෙන්න මේ කට්ටියගෙන් square numbers. 1 එනවා 4 එනවනේ. හරි. ඔන්න දැන් අපි උත්තරය හොයාගෙන ඉන්නේ ගොඩක් දුරට. අපිට probability එක ලියන්න තියෙන්නේ square numbers ලැබීමේ සම්භාවිතාව probability එක ධාතු කැටයක් උඩ දැම්මොත් regular die එකක් throw කරොත් එන එක. එතකොට probability එක ලියන්නේ 6න් ඔක්කොම regular number එකක් දැම්මොත් ඔක්කොම එන්න පුළුවන් numbers ගන්න 6යි. ඒකෙන් කීයක් තියෙනවද square numbers? 2යි. very good. එතකොට answer එක 6න් 2යි. අපිට ඕන නම් මේක මීට වඩා සරල කරලා ලියන්න පුළුවන් 3න් 1යි කියලා. හරිනේ. හරි. ඊළඟට අපි 12 වෙනි ගානට යන්. 12 වෙනි ගානේ තියෙන්නේ මෙන්න මේ triangle එක අපිට AL කියන එක්කෙනාගේ දිග හොයාගන්න කියලා තමයි කියන්නේ. හරි. එතකොට මේකේ ඔයා දැනගන්න ඕන එකම තියරි එක තමයි මොකද්ද? triangle එකක area එක ගන්න කොහොමද කියන එක. ඒක මතකද? ඒක ගන්න කොහොමද? අපි මෙහෙම triangle එකක් දුන්නොත් මෙයාගේ ලම්බ උස කියන එක අපි හිතමුකෝ මෙන්න මේ ලම්බයක් විදිහට එන උස 2යි කියලා. ඊට පස්සේ මෙන්න මේ දිග 5යි කියලා. එතකොට අපිට මේකේ area එක ගන්න පුළුවන්. මේ triangle එකේ area එක කොහමද? අපි මේව කතා කරා. භාගය වැඩි කිරීම, base එක වැඩි කිරීම, height එක. මෙන්න මේකෙන් තමයි මෙයාගේ area එක එන්නේ. එතකොට මෙන්න මෙයාට මෙන්න මෙයා කපලා දාලා අන්තිමට මට area එක ගන්න පුළුවන් 5 cm square කියලා. හරිද? මෙන්න මේ විදිහටයි ගන්නෙ. අනේ ඒ තියරි එක තමයි මෙන්න මේ ගානට පාවිච්චි වෙන්නේ. මම මේ ගාන ඉතුරු කරලා යන්නම්. මොකද ඔයාලට මතකද නැත්ද කියලා මට ෂුවර් නෑ. ඒක නිසා මේ තියරි එක පාවිච්චි කරලා තමයි මේ ගාන හදන්නේ. මේ විදිහට ඒ ගාන හදන්න try කරන්න. මම අමාරු ගණන් මේ වීඩියෝ එකෙන් හදන්නේ නැහැ. මොකද එතකොට ඔයාලට එපා වෙන නිසා. හරි. මේ මම දෙන ඉතුරු කරලා යන ගණන් හදලා මට දාන්න ඕනේ. අමාරුයි නම් කොතෙන්ද එනකන් හැදුවද කියන එක හරි දාන්න ඕනේ. මෙන්න මේ 7 8 මෙන්න මේ ගණන් ටික මම ඉතුරු කරේ. භාගයක් ඔයාලට හදන් දීලා අමාරු ටික ඉතුරු ටික මම හදන්න. හරි. ඊළඟට 13 වෙනි ගාන. If the seventh term of an arranged distribution is median, find the number of terms in the distribution. ඒ කියන්නේ අපි පිළිවෙලට සකස් කරපු arranged distribution එකක් කියන්නේ මොකද්ද? අපි පිළිවෙලට සකස් කරපු distribution එකක median එක. median එක කියන්නේ මොකද්ද? median එක කියන්නේ මොකද්ද කියලා මතකද? අමතක නම් අපි බලමු.